පසුගියදා චීනයේ ලෝකයේ උසම පාලමේ වාර්තාව නැවතත් අලුත් කරා. චීනයේ ගුයිසු පළාතේ හුවාජින් කැණීමේ තමයි මේ අලුත් පාලම ඉදි කරලා තියෙන්නේ. මේ පාලම වෙනුවෙන් වෙනම මාර්ග ඉදි කරන්නත් ඒ සඳහා වෙනම උමන් වගේම විශාල කඳු කපල ඉවත් කරන්නත් ඕන්ට සිද්ධ වෙලා තියෙනවා. ලෝකේ උසින්ම පිහිටි පාලම් ලෑස්තුවේ වැඩිම පාලම් කොහොමත් පිහිටලා තියෙන්නේ චීනයේම තමයි. ඔයා චීන සිතියමේ මේ කොටස බැලුවොත් උසින් වැඩි පාලම් 90ත් 100ත් අතර ප්‍රමාණයක් ඔයාට මේ කොටසේ දකින්න පුළුවන්. ඊට හේතු වෙලා තියෙන්නේ මේ ප්‍රදේශයේ දුර්ග දහස් ගණනකුත් කඳු හා ප්‍රපාත 100 ගණනකුත් පිහිටලා තිබීම නිසායි. ලෝකයේ උසම පාලම විදියට මෙතෙක් වාර්තාව හිමි කරගෙන තිබුණේ මේ පළාතෙම තියෙන බේපැන්ජියන් පාලම. බේපන් ගඟේ ඉඳන් මීටර් 565ක් උසින් තමයි මේ පාලම ඉදි කරලා තිබුණේ. නමුත් 2025 වර්ෂයේ ඉදි කරලා තියෙන මේ අලුත් පාලම එහෙම නැත්නම් හුවාජියන් ග්‍රෑන්ඩ් කැනියන් පාලම මේ කැනියමේ පතුලේ ඉඳන් මීටර් 625ක් තරම් ඉහළින් තමයි ඉදි කරලා තියෙන්නේ. හරියටම කිව්වොත් ප්‍රංශයේ අයිෆල් කුල්න වගේ දෙගුණයක් උසින් තමයි මේ පාලම ඉදි කරලා තියෙන්නේ. ඒ වගේ මේ පාලමේ දිග විදියට සඳහන් වෙන්නේ මීටර් 1420ක්. එහෙම නැත්නම් කිලෝමීටර් 1.5කටත් ආසන්න ප්‍රමාණයක් මේ පාලම දිගින් යුක්ත වෙනවා.